එන්න තිබ්බා. ඒ කියන්නේ අර කුට්ටම්බකුර නේ ඉතින්. ඒකේ නාන වතුර හැම මේ තුන් පාරක්ද කොහෙද ෆිල්ටර් වෙන හෙන්න අමුතු මෙකනිසම් එකක් තියෙනවා. අපි අර එව්ව හොය හොය තමයි දාන්නේ. දැන් අර දාපු එකේ තිබ්බේ අනුරාධපුරේ ඔය මේ දවදින පහේ එකේ තිබ්බේ මොකද්ද? එලිච්චියක කතාවක් තිබ්බේ අර එළු දෙනද කියන්නේ ඒක හොඳ වචනේ. හරිද? එළු දෙන කියලා එකක් නෑ. ඒක මේ මහාචාර්ය කෙනෙක් ලියපු ලේඛනයකින් වැඩි විස්තර අයින් කරලා ඒ ගත්තේ. එතකොට ඒකේ තිබ්බේ එලිච්චිය කියලා. ඒකයි එලිච්චිය තියෙන්නේ. හරි. කොහොමරි මේ පස්සේ සමහර තැන්වල එහෙම නම් වෙනස් කරත් එක්ක ඒක අපි. කොහොමද ඒකේ කතාව මරු හරිද? ඒකේ කියන්නේ දැන් තිසාවැව මේ කතාව එතන තිබුණ විදිහට මම කියන්නේ මේවා ඉතින් සෑහෙන වෙනස්කම් සමහරක් විට ඔරිජිනල් කතාවත් එක්ක ඇති. ඒ හින්දා කියන එක එහෙම පිළිගන්න එපා. කැමති නම් හොයලා බලන්න විභාගේ එහෙම ඉවර වෙලා. ඒ ස්ටෝරියේ තියෙන්නේ දැන් තිසාවැවලු ඒ කාලේ අනුරාධපුරයේ ඉතින් අර වතුර ගන්න ඒ වැඩවලට මූලික වශයෙන්ම භාවිතා වුණේ. හරි. අනම්මනම් කුඹුරු කරන්න අනම්මන වලට සෑහෙන්න ඒකෙන් වතුර ගත්තා. හැබැයි මේ තිසාවැවේ තියෙන වතුර ප්‍රමාණය විතරක් ඒ වැඩවලට මදි. හදිස්සියකට ඕන වුණොතින් තව වතුර ඕන වෙනවලු මේකට. ඒ හින්දා මේක තිසාවැව මත විතරක් ඩිපෙන්ඩ් වෙන්න බැරි නිසා ඊට හැතැම්ම 50 ගාණක් එහයින් තියෙන කලාවැවයි තිසාවැවයි සම්බන්ධ කරලා එලක් හදන්න තීරණය කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ ඒකට ඒතර ඕන වෙලාවක වතුර එන නිසා. ඒ කියන්නේ වතුර ටැංකියක් වගේ කලාවැව තියෙනවා. තිසාවැව පොඩි ටැංකිය වගේ ඒකෙන් අරගෙන ඕනලාවට ගන්නවා අරහින් දිගට පිරනවා එහෙම එකක්. හරිද? මෙකනිසම් එක එහෙම එකක්. හැබැයි එතනදී ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා කලාව මේවා හොයලා බලන්න ඇත්ත නැත්නම්. හරිද? කියවෙන කතාව මම කියන්නේ. කලාවැවයි තිසාවැවයි තියෙන්නේ නිකන් භූමි මට්ටමින් එක වගේ ලෙවල් එකවල ආසන්නව. දැන් ෆිසික්ස් දන්නවනේ ද්‍රවස්ථිතික පීඩන වෙනසක් තියෙන්න බෑ ද්‍රවයකට ගලන්න. හරි. දැන් මේ වැව් දෙකම එකම මට්ටමේ තියෙද්දි බෑනේ ළමයි ගලන්න. ඒ හින්දා හදන ඇල ඊටාම සියුම් බෑවුමක් විතරක් තින්න හදන්න ඕන. ලොකු බෑවුම් තියන්න බෑ. ලොකු බෑවුමක් තිබ්බොතින් අර වතුරට අර ඒ කියන්නේ දැන් තමන් ඉන්න තැනට වඩා ඒ මට්ටමේ හෝ ඊට ළඟින් මන් වගේ නම් අනිත් මට්ටමක් තියෙන්නේ ළමයි ලොකු බෑවුමක් හදලා බෑනේ වතුර ගලන්න සලස්වන්න. ඒ අතර වතුර ගලන්න නම් ඊටාම සියුම් බෑවුමක් හදා ගන්න ඕන. ඒ හින්දා නෝ කියන්නේ යෝධයලේ තියෙන මේ බෑවුම සාමාන්‍යයෙන් හැතැම්මකට එක අඟලයි කියනවනේ බහින්නේ. ඊටාම සියුම් බැස්මක් කියනවනේ කියන්නේ. හරි. හැතැම්මකට එක අඟලක් බහිනවා කියලා තමයි කතාවේ කියන්නේ. ඒක අඟලක්ම අර හැම්බෙන්නේ නැතුව ඉතින් හැතැම්මම නැතුව ඇති. නමුත් ඒක ඒ වගේ තමයි අයිඩියා එක යන්නේ. හරි. ඒක ඇත්තටම එහෙම තියෙනවා. එහෙම අදහසක් තියෙනවා. අර සින්දු වල තියෙන මොකක්ද අර දවසක් වෙල නැති හේනේ සින්දුවේ මැදක තියෙන්නේ බිරිඳකගේ සෙනෙහ ගියා යෝධ ඇලේ නැම්මේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක අර අම්මගේ ආදරය සහ අනිත් ආදරයන් සංසන්දනය කිරීමක් නේ කරන්නේ. එතන ප්‍රශ්නයක් වෙන වෙලාවට සමහරක් මිනිස්සුන්ගේ අර ඒ තියෙන මාර ලව් එක නැති වෙන්නේ යෝධ ඇලේ නැම්ම වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ අර හෙන පොඩි බැස්මක් තියෙන්නේ යෝධ ඇලේ තියෙන ලොකු කාලයකට පොඩි බැස්මක් තියෙන්නේ. හැබැයි මහා පරිමාණ වතුර ප්‍රමාණයක් ඒකෙන් ඒකක කාලයක් තුල අරගෙන යනවනේ. අර ඒ වගේ දැයින් නැති වෙන්න හැබැයි මහා පරිමාණයෙන් ඒව නැති වෙලා යනවා ප්‍රශ්නයක් වුණාම වගේ අයිඩියා එකක් තමයි ඒකෙන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොටම ගන්න ඕලා යම් සත්‍යතාව ඇත්තට මේකේ සත්‍යතාවයක් තියෙනවා. ඒ හින්දානේ එතකොට අර හෙන්න ලොකු දුරකට පොඩි බැස්මක් තමයි තියෙන්නේ. එතකොට ඒ බැස්මට හරියන තැනක් හොයාගන්න එපා. මේ වතුර ටික දැන් මේ ඇල අලුතින්මනේ කපන්නේ තිබ්බ මොකක්වත් වතුර මාර්ගයක් නෙමෙයි. ඒතර ඒකට හදන්නේ කොතනින්ද මේ වතුර පාර අපි යවන්නේ? මොකද කරදර අඩුම පාරක් වෙන්න ඕන. කඳු බෑවුම් අනම්මනම් අඩුම ලේසියෙන්ම යන්න පුළුවන් පාරක් වෙන්න ඕන. ඔකට අපි තෝරගන්නේ බෑවුම අඩුවේ හදන්න නම්. හරි. ඔකේ තව ඊට වඩා හෙන්න සංකීර්ණ මෙකනිසම්ස් තියෙනවා කියලා කියනවා. ඉතින් එච්චර නම් දැනුමක් මට නැහැ ඔය සම්බන්ධව. කොහොම හරි එතනදී ඒකට මේගොල්ලෝ තෝරගත්තා කියලා කියන්නේ ඔය පාරේ සාමාන්‍යයෙන් යන එන මේ එළු දෙනක් ඉන්නවලු. එලිච්චියක් ඉන්නවා. හරි. එතකොට ඒ එළු දෙන අර පැටව ගහන්න ඉන්න එළු දෙනක්. හරිද? එතකොට පැටව ගහන්න ඉන්නකොට ඌ නිකන් ෆුල් ආතල් එකේ උඩ පැනගෙන කඳු පර්වත හරහා එහෙම යන්නේ නැහනේ. ඌ යන්නේ හෙන කාම් එකේ හෙන පිළිවෙලකට Tamanට යන්න පුළුවන් ලේසිම විදිහට නේ යන්නේ. එතකොට ඔය යෝධයල හදන්න මාර්ගය තෝරගන්න ඔන්න ඔය ඒ එළු දෙන ගියපු පාර හැමදාම එයා යන පාරක් තියෙනවනේ. ඒ පාර උදව් කරගෙන මේ වැඩේ කරා කියලා එහෙම කතාවක් තියෙනවා. හරි. ඒතර ඔන්න ඔය ස්ටෝරි එක තමයි අරකේ දැම්මේ. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ කියෙව්වද නැද්ද කියලා. කොහොම හරි ඒ වගේ දැන් අපිට තව මාර කතන්දර ටිකක් හම්බුණා මේක ගැන. සහ ඉතින් ඉස්කෝල එක එහෙමත් වෙන එකක් හින්දා අපි තව පොඩ්ඩක් අර වැදගත් විදිහට වැඩේ කරන්න අර අලි ගැනම කතා කරන්නේ නැතුව අලි ගැනත් අපි කතා කරමු යම් මොහොතක.